කසුන් විශ්වවිද්‍යාලයේ අවසන් වසර විභාගවලින් පසු නිවසට පැමිණියේ විශාල සහනයක් අපේක්ෂාවෙනි. මහනුවර හන්තාන කඳුරැටියට පහලින් පිහිටි ඔවුන්ගේ පාරම්පරික නිවස නිතරම මීදුමෙන් වැසී තිබුණේ අද්භූත චිත්‍රයක් මෙනි. කොළඹ නගරයේ ගිනියම් අව්වේ පීඩා විඳි කසුන්ට ගෙදර ගේට්ටුවෙන් ඇතුළු වෙන විටම දැනුනේ වෙනත් ලෝකයකට පිවිසුණාක් වැනි හැඟීමකි. යෝධ පයින් ගස් වලින් වට වූ මෙම දෙමහල් මන්දිරය දවසේ වැඩි කාලයක් නිහඬතාවයේ ගිලී තිබුණි. ඔහුගේ පියා ප්‍රාදේශීය ලේකම්වරයෙකු වූ අතර මව විදුහල්පතිනියක වූ නිසා දහවල් කාලයේ නිවසේ තනිවම කාලය ගත කිරීම කසුන්ට පුරුදු අත්දැකීමක් විය. නමුත් මෙවර නිවාඩුවට එන විට නිවසේ වෙනසක් විය. ඒ සුමනා නැන්දාය. නිවසේ වැඩ කටයුතු සඳහා මව විසින් අලුතින් කැඳවාගෙන ආ ඇය කසුන්ගේ සිතේ මුල සිටම කුතුහලයක් ඇති කළ චරිතයක් විය. වයස අවුරුදු 40ක් පමණ වුවද ඇගේ මුහුණේ තිබුණේ වයසට වඩා මුහුකුරා ගිය ශෝකී බවකි. ඇය වැඩ කරන විට ඊතා කඩිසර වූවාය. නමුත් ඇගේ දෑස්වල නිතරම රැඳී තිබුණේ හිස් බවකි. හරියට ඇය මේ මොහොතේ මෙතන සිටියත් ඇගේ සිත අතීතයේ කවර හෝ තැනක අතරමං වී ඇති බවක් කසුන්ට සිතුනි. සුමනා නැන්දා සාමාන්‍ය ගෘහසේවිකාවකට වඩා වෙනස් වූයේ ඇගේ හැසිරීමෙනි. ඇය නිවසේ තිබෙන පැරණි බඩු භාණ්ඩ දෙස බලන්නේ පුදුමාකාර ආශාවකිනි. දිනක් කසුන් පොතක් කියවමින් සිටින විට සුමනා නැන්දා සාලයේ තිබූ පැරණි පිත්තල මල් පෝච්චියක් පිසදමනු ඔහු බලා සිටියේය. ඇය එය පිසදමුවේ රෙදි කඩකින් නොව තමන්ගේම දරුවෙකුගේ හිස රතගාන ආකාරයේ මෘදු බවකිනි. ඇය ඊට යමක් මුමුණන බව කසුන්ට පෙනුනි. සුමනා නැන්දා කසුන් කතා කළ විට ඇය ගැසී ගියාය. ආපුතා මම මේ දූවිලි පිය දැම්මා. ඇය කලබලයෙන් කීවාය. නමුත් ඇගේ දැස්වල කඳුලක් දිලිසෙනු කසුන් දුටුවේය. ඇය මේ නිවසට අලුත් කෙනෙකු වුවද ඇය නිවසේ සෑම අස්සක් මුල්ලක්ම දැන සිටියේ වසර ගණනාවක් මෙහි ජීවත් වූ කෙනෙකු පරිද්දෙනි. කුස්සියේ ලුණු පොල් කටුව තියෙන තැනේ සිට වත්තේ අඹ ගසට පොහොර දමන විදිය දක්වා ඇය දැන සිටීම කසුන්ගේ කුතුහලය තවත් වැඩි කළේය. කසුන්ගේ නිවසේ පහතමාලයේ කෙළවරේ තිබුණේ පියාගේ පැරණි කාර්යාල කාමරයයි. තාත්තා විශ්‍රාම යාමට ආසන්නව සිටි නිසා පවුලේ පැරණි ඔප්පු තිරප්පු, පැරණි ඡායාරූප ඇල්බම සහ වටිනා ලියකියවිලි සියල්ල ගබඩා කර තිබුණේ මෙම කාමරයේය. එයට අගුළු දමූ කාමරය යයි කසුන් කුඩා කාලයේ පටන්ම කීමට පුරුදුව සිටියේ. එහි යතුර නිතරම තාත්තා ළඟ තිබූ නිසාත් කිසිකෙකුට එයට ඇතුළු වීමට අවසර නොතිබූ නිසාත්. එහෙත් සුමනා නැන්දාගේ අවධානය නිතරම යොමු වූයේ මෙම කාමරය දෙසටය. දිනක් දහවල් කසුන් වතුර වීදුරුවක් ගැනීමට කුස්සියට යන විට සුමනා නැන්දා එම අගුළු දෙමු කාමරයේ දොර අසල දන ගසාගෙන සිටිනු දුටුවේය. ඇය දොරේ යතුරු සිදුරට ඇස තබා ඇතුළ බැලීමට උත්සාහ කරමින් සිටියාය. නැන්දේ කසුන් ඇසුවේය. ඇය විදුලි සැරයක් වෙදුනාක් මෙන් නැගිට්ටාය. මම බැලුවේ මෙතන හරිම දූවිලි අතු ගන්න ඕන නේද කියලා. ඇය ගොත ගැසුවාය. ඇය බොරු කියන බව කසුන් දැන සිටියේය. දූවිලි පරීක්ෂා කිරීමට යතුරු සිදුරෙන් එබිය යුතු නැත. ඇය එම කාමරයේ ඇතුලේ යමක් සොයයි. නැතහොත් කාමරයේ ඇතුලේ ඇති යම් දෙයක් ඇයට අයිති බව ඇය විශ්වාස කරයි. තවත් දිනක ඇය කාටදෝ දුරකථන ඇමතුමක් ගන්නා හඬ කසුන්ට ඇසුනි. නෑ තාම බැරි වුණා. අද මහත්තයා යතුරු දාලා ගිහින් තිබුණේ නැහැ. මට තව දවස් 2ක් දෙන්න. මම කොහොම හරි ඒක හොයාගන්නම්. ඒක මගේ අයිතියක්. ඇය දුරකථනයේ විසන්ධි කළේ කසුන්ගේ අඩි ශබ්දය ඇසීමෙනි. කසුන් නොඇසුණාක් මෙන් සිටියේද ඔහුගේ සිතේ සැකය ගිනි කන්දක් මෙන් පුපුරා යමින් තිබුණි. මේ ගැහණිය කවුද? ඇය සොරකම් කරන්නා කෙනෙක්ද? එහෙම නැත්නම් තාත්තගේ පරණ හතුරෙක්ද? කසුන් කල්පනා කළේය. මහනුවර අහස කළු කරමින් මහා ධාරානිපාත වර්ෂාවක් ඇද හැලුණු දිනයකි. විදුලිය විසන්ධි වී මුළු පලාතම අන්ධකාරයේ ගිලී තිබුණි. ගෙදර සිටියේ කසුන් සහ සුමනා නැන්දා පමණි. අකුණු ගසන හඬට මුළු නිවසම දෙදරුම් කෑවය.
කසුන් ඉටිපන්දමක් දල්වාගෙන සාලයට එන විට දුටු දසුනෙන් ඔහු පුදුමයටපත් විය. සුමනා නැන්දා සාලයේ මුල්ලක ගුලි වී දෑතින්ම කන් වසාගෙන වෙවුලමින් සිටියාය. ඇය සිටියේ දැඩි භීතියකිනි. "අනේ එපා, ගහන්න එපා. මම කලේ නෑ. මම වැරදි නෑ." ඇය සිහි විකලෙන් මෙන් මුමුණමින් සිටියාය. කසුන් වහාම ඇය වෙත දිව ගිය. "නැන්දේ, මොකද මේ? මේ අකුණු සැද්දට බය වෙලාද?" කසුන් නැගේ උරහිසට අත තැබූ විට ඇය ගැස්සී කසුන් දෙස බැලුවාය. ඒ බැල්ම තුල තිබුණේ වර්තමානයේ දකින දැසක් නොවේ. ඇය අතීතයේ කවර හෝ බියකරු සිදුවීමක් නැවත අත්විඳිමින් සිටියාය. "පුතා, එයා මට ගහයි. එයා මාව එලවයි." ඇය කසුන්ගේ අත තදින් අල්ලා ගත්තාය. කසුන් ඇයට වතුර ටිකක් දී ඇයව සංසුන් කළේය. ටික වේලාවකින් පියවි සිහියට පැමිණි ඇය ලැජ්ජාවෙන් මෙන් බිම බලාගත්තාය. "මට සමාවෙන්න පුතේ. මම පොඩි කාලේ ඉඳන් අකුණු සද්දට බයයි." නමුත් කසුන්ට තේරුණා මෙය නිකම්ම අකුණු වලට ඇති බියක් නොවන බව. ඇය "එයා මට ගහයි" කියා කීවේ කාටද? මේ නිවස ඇතුලේ ඇගේ අතීතය භූතයෙක් වගේ සැඟවී ඇති බව කසුන්ට විශ්වාස විය. ඇය මේ නිවසට ආවේ රස්සාවක් කිරීමට පමණක් නොවේ. ඇය ආවේ යම්කිසි ගනුදෙනුවක් බේරා ගැනීමටයි. පසුදින කසුන් තීරණය කළා සුමනා නැන්දාගේ රහස සොයා ගැනීමට. ඔහු අම්මාගේ පැරණි ලිපිගොනු කීපයක් පරීක්ෂා කළේය. නමුත් සුමනා ගැන කිසිදු තොරතුරක් නොවිය. කෙසේ වෙතත් තාත්තගේ කාමරයේ ඇති පැරණි සේවක ලයිස්තු අඩංගු පොතක් ගැන කසුන්ටි මතක තිබුණි. දිනක් තාත්තා යතුර අමතක කර මේසේ මත තබා ගිය මොහොතක කසුන් එම යතුරේ හැඩය සබන් කැටයකට ගත්තේය. පසුව ඔහු කාමරයට හොරෙන් ඇතුළු වීමට සැලසුම් කළේ නැත. නමුත් යම් හදිසියක් වුවහොත් පාවිච්චි කිරීමට සිතා ඔහු එය ළඟ තබා ගත්තේය. ඉදින හවස කසුන් සුමනා නැන්දගේ කාමරයේ අසලින් යන විට ඇය කාමරේ නැති බව දුටුවේය. ඇගේ ඇඳ උඩ කුඩා ඡායාරූපයක් වැටී තිබුණි. කුතුහලය දරාගත නොහැකි වූ කසුන් එය අතට ගත්තේය. එය ඊටා පැරණි කළු සුදු ඡායාරූපයකි. එහි සිටියේ තරුණ කාන්තාවක් සහ කුඩා ගැහැණු ළමයෙකි. පුදුමය නම් එම ඡායාරූපයේ පසුබිමේ තිබුණේ කසුන්ගේ මෙම නිවසයි. මේ සුමනා නැන්දා පොඩි කාලෙද? එතකොට මේ තරුණ කාන්තාව කවුද? ඔවුන් මේ නිවසේ ජීවත් වෙලා තේනවද? ප්‍රශ්න වැලක් කසුන්ගේ සිතට ගලා ආවේය. ඒ මොහොතේම සුමනා නැන්දා කාමරයට ඇතුළු වූාය. කසුන්ගේ අතේ ඇති පින්තූරේ දැක අගේ දැස් විශාල විය. "පුතා, කවුද මේ? නැන්දා කොහොමද අපේ ගෙදර ඉස්සරහින් ඉඳන් පින්තූර ගත්තේ?" කසුන් ඍජුවම ප්‍රශ්න කළේය. සුමනා නැන්දා සුසුමක් හෙළුවාය. ඇය තදුදුරටත් මෙය සැඟවිය නොහැකි බව වටහා ගත්තාය. "ඒ මගේ අම්මා පුතේ. මම ඉපදුනේ මේ මහගෙදර පිටුපස තිබුණ සේවක කාමරේ." කතාව එතනින් නතර වූයේ අම්මා පැමිණීමත් සමගයි. නමුත් සුමනා නැන්දට සැබෑ අරමුණ කුමක්ද යන්න කසුන්ට තවමත් ගැටලුවක් විය. ඇය අතීතය මතක් කරන්නට ආවා පමණක් නම් අර අගුළු දෙමූ කාමරයට රිංගන්නට හදන්නේ ඇයි? එදින මධ්‍යම රාත්‍රියයි. කසුන් නිදා නොසිටියේය. ඔරලෝසුවෙන් පාන්දර ඩොලරය කනිසුම වදිනවාත් සමගම සාලේ දෙසින් සියුම් අඩි ශබ්දයක් ඇසුණි. කසුන් නිහඬවම කාමරයෙන් එළියට පැමිණියේය. පහළ මාලයේ තාත්තගේ අගුළු දෙමූ කාමරයේ දොර විවෘතව ඇති බවත් ඒ තුලින් විදුලි පන්දම් එළිය කෙන බවත් ඔහු දුටුවේය. අද සුමනා නැන්දා කෙසේ හෝ කාමරේ අරගෙන ඇත. කසුන් සෙමින් දොර ළඟට ගියේය. ඇතුලේ සුමනා නැන්දා පැරණි පෙට්ටගමක් අවුස්සමින් සිටියාය. ඇය යමක් සොයමින් අඬමින් සිටියාය. "කෝ, ඒක මෙතන තියෙන්න ඕන. අම්මා කිව්වා ඒක මෙතන තියෙනවා කියලා." කසුන් එක්වරම විදුලි බුබුල දැල්වීය. ආලෝකයෙන් දැස් නිලංකාර වූ සුමනා නැන්දා බියෙන් කෑ ගැසුවාය. ඇය අතේ තිබූ ලිපි ගොනුව බිම වැටුණි. "නැන්දා!" කසුන් මේ හඬ දැඩි විය. "මම හිතුවා නැන්ද මේ ගෙදරට සම්බන්ධයි කියලා. ඒත් ඇයි මේ හොරෙන් රිංගුවේ? මොනවද හොරකම් කරන්නේ?" සුමනා නැන්දා දනින් වැටුණාය. ඇගේ දෑසින් කඳුළු ගලා ගියේය. "මම හොරෙක් නෙවෙයි පුතේ. මම හොරෙක් නෙවෙයි. මම මගේ අම්මාගේ අන්තිම කැමැත්ත ඉෂ්ට කරන්න ආවේ." "මොකක්ද අන්තිම කැමැත්ත?" කසුන් ඇය අසලට ගොස් ඇයව නැගිට්ටුවේය. ඇය දැන් වෙවුලන අසරණ ගැහැණියක් පමණි. සුමනා නැන්දා බිම වැටී තිබූ පැරණි ලිපියක් කසුන්ගේ අතට දුන්නාය.
එහි තිබුණේ කසුන්ගේ සීයාගේ අත්තකුරුය. මේ බලන්න පුතේ. මහත්තයා මැරෙන්න කලින් මගේ අම්මට පොරොන්දු වෙලා තියෙනවා මේ වත්තේ පහළ තියෙන පොඩි ඉඩම් කෑල්ල අම්මගේ නමට ලියනවා කියනවා. අම්මා මේ ගෙදරට අවුරුදු 20ක් යුම් පිහුම් කළා. ඒත් සීයා හදිසියේ මැරුණාම ඒ ලිය කියවිලි නැති වුණා. මගේ අම්මා මැරුණේ ඒ දුක හිතේ තියාගෙන. අපිට ඉන්න හිටින්න තැනක් නැති වුණා. මට ඕන උනේ මේ ඔප්පුවේ පිටපතක් හොයාගන්න විතරයි. කසුන් ගල්ගෙසී ගියේය. මේ ගැහණිය හොරෙක්මව Tamanගේ පවුල විසින් අතීතයේදී අසාධාරණයට ලක් වූ පවුලක සමාජිකාවකි. ඇය මෙතෙක්කල් මේ ගෙදර වැඩ කලේ පඩිගන්නට නොව තමාට හිමි උරුමය සොයා ගැනීමටය. කසුන් ඇය දෙස බැලුවේ දෙඩි අනුකම්පාවෙනි. මෙතෙක්කල් තමා සැක කළ අද්භූතයයි සිතූ ගැහණිය හුදෙක් සාධාරණයේ ඉල්ලන අසරණියක් පමණි. ඇයි නැන්දා මේක තාත්තගෙන් කෙලින්ම ඉල්ලුවේ නැත්තේ? මම බය වුණා පුතේ. තාත්තා මාව එලවයි කියලා බය වුණා. මේ ලියුම නැටුවා මම කොහොමද ඔප්පු කරන්නේ? කසුන් මොහොතක් කල්පනා කළේය. ඔහුට ඉදිරියේ තිබුණේ තේරීම් දෙකකි. එක්කෝ ඇයව පොලිසියට බහර දී ගෙදරි නෙලවා දැමීමයි. නැතහොත් ඇයට සාධාරණේ ඉටු කර දීමයි. ඔහු බිම තිබූ ලිපිය අතට ගත්තේය. නැන්ද බය වෙන්න එපා. මං මේක කාටවත් කියන්නේ නැහැ. අප මේ ප්‍රශ්න විසඳමු. කසුන්ගේ වචන ඇසුණු සුමනා නැන්දාට අදහගත නොහැකි විය. ඇය කසුන්ගේ දිපා අල්ලා වැඳීමට ගියාය. එපා නැන්දේ. නැන්ද මගේ අම්මා වගේ කෙනෙක්. කසුන් නැයව වැළක්විය. එදා රාත්‍රියේ ඒ අගුළු දෙමූ කාමරය තුල විශාල ගනුදෙනුවක් සිදුවිය. එය මුදල් හෝ ශාරීරික සම්බන්ධ ගනුදෙනුවක් නොවේ. එය විශ්වාසය සහ මනුෂ්‍යත්වයේ පිළිබඳ ගනුදෙනුවකි. කසුන් පොරොන්දු වූ පරිදිම පසුදින උදෑසනම පියා සමග කතා කළේය. පියා මුලදී තරහ ගියද සීයාගේ අත්තකුරු සහිත ලිපිය දුටු විට නිහඬ විය. අවසානයේදී අගුළු දෙමූ කාමරයේ රහස එළියට පැමිණියේය. සුමනා නැල්දාට ඇගේ මව වෙනුවෙන් වූ පොරොන්දුව ඉටු කර ගැනීමට හැකිවිය. ඇය තවදුරටත් ඒ නිවසේ මෙහෙකාරියක් නොව පවුලේ ගෞරවනීය සමාජිකාවක් හා සමාන සැලකිල්ලක් ලබන කෙනෙකු බවට පත්විය. කසුන් දෙස ඇය බලන සෑම විටම ඇගේ දෑස්වල තිබුණේ කෘතඥපූර්වක කඳුලක් පමණි. ගෙදර දොර ජනෙල් සියල්ල විවෘතව තිබුණි. හන්තාන කඳුමුදුනෙන් එන පිරිසිදු සුළඟ දැන් කිසිදු බාධාවකින් තොරව නිවස තුලට ගලායි. අතීතයේ අඳුරු රහස් සහ සැකය වෙනුවට දැන් එහි ඇත්තේ සාමය සහ සැනසීමයි.